ලංකා ඉතිහාසයේ මෙතෙක් සිද්ධ වෙච්ච දූෂිතම ටෙන්ඩර් ගනුදෙනුව වන ගල්අඟුරු ටෙන්ඩර් ගනුදෙනුව පොඩ්ඩකට දවසකට දෙකකට යට ගහ ගන්න ආණ්ඩුවට අවස්ථා දෙකක් හම්බුන එකක් තමයි ජනාධිපතිතුමා කියපු අර හුණ්ඩු කතාව. අනිත් එක තමයි ඉරාන නැවට පහර දීම සහ තව නැවක නාවිකයින් බේරා ගැනීමට හැකියවීම කියන කාරණා. ඉතින් මං හිතන්නේ මේ කොච්චර දැඟලුවත් ආණ්ඩුවට මේ දූෂිත ගල්අඟුරු ටෙන්ඩරේ මගඩිය නම් යට ගන්න හම්බෙන්නේ නැහැ. මේ වන විට නොරොච්චෝලේ බලාගාරයෙන් ඉදිරිපත් වෙලා තියෙන ඒ මෙගාවොට් ප්‍රමාණය බිඳ වැටීමත් එක්ක ඒ ගල්අඟුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වයේ පිළිබඳ කරුණු කාරණා පාර්ලිමේන්තුවටත් මේනොට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කරුණු බලනකොට මේක යට ගන්න නම් අමාරුයි කියලා තමයි මම ආණ්ඩුවට කියන්නේ. ඒ වගේම තමයි මේ රූකඩ ආණ්ඩුව පහුගිය කාලේ රටවල් කීපයක් එක්ක අත්සන් කරපු මේ ඒ දූෂිත හොර ආරක්ෂක ගිවිසුම් නිසා මේ වන විට අපේ රටේ ජාතික ආරක්ෂාව බලවත් විදිහට බිඳ වැටලා තියෙනවා. ඒ වගේම තමයි මේ ආණ්ඩුව මේ භූ දේශපාලනය එහෙම නැත්නම් ජියෝපොලිටික්ස් ගැන මේ භූ දේශපාලනයේ ප්‍රවණතා ගැන තේරුම් ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම ආණ්ඩුවට ඒවා තේරෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ කිසිම දැනුමක් නැහැ. එහෙම දැනුමක් තියෙනවා නම් මේ විදිහට මේ රට මේ බලවත් විදිහට අනතුරට වටන්න ඉඩ අරින්නේ නැහැ. මොකද අන්තිමට උනේ ඉන්දියාවේ ඔළුව කැක්කුම අපේ රටේ ඔළුව කැක්කුමක් බවට පත් වුණා. ඉතින් ඒක දැනගන්න ඕන මම කලින් කිව්වා වගේ භූදේශපාලනය ගැන දැනගන්න තීච හොඳ අවස්ථාවක් තමයි මෝදිතුමා කරේ අත දානකොට ජනාධිපතිතුමාගේ තේරුම් ගන්න ඕන ඉන්දියාවේ ඔළුව කැක්කුම අපේ කරේ ගස්සන්න ඉඩ තියෙනවා කියලා. ඒක නිසා ඉන්දියාවේ ඔළුව කැක්කුම අපේ කරේ ගස්සනවා කියන අවබෝධය තුළ තමයි ඉන්දියාවත් එක්ක සහ අනිකුත් රටවල් එක්ක ගනුදෙනු කරන්න ඕන. අවසානයේදී මිලාන් 2026 ඒ නාවික අභ්‍යාසයට රටවල් 74කට ඉන්දියාව ආරාධනා කරා. ඉන්දියාව තමයි ඒකේ වගකීම අරගෙන වැඩ කරේ. ඒ ඉන්දු පැසිෆික් කලාපයේ මේ මුහුදු කලාපය තුළ ඒ රටවල් අතර නාවික අභ්‍යාසය වගේම අනෙකුත් ඒ හමුදා අභ්‍යාසත් එක්ක වගේම හමුදා කණ්ඩායම් එක්ක රටවල් එක්ක සහයෝගීතාවයෙන් වැඩ කිරීම පිළිබඳව තමයි මේ මූලික ඒ යුද අභ්‍යාසය. ඒක විසාඛපට්නම් වල තමයි පැවැත්වුවේ. අවසානයේදී විසාඛපට්නම් වලට ආපු නැව් ඉරාන නැව් ටිකට ඒ රැකවරණ ඉන්දියාව දෙන්නේ නැතුව ඉමිසරේ මූදරය වලා අපේ කරේ ගැස්සුවර මෝදිතුමා ඉදා ජනාධිපතිතුමාගේ කරේ අත දැම්මා වගේ ලස්සනටම කරා වැඩේ. ගාන්න බෝලේ පාස් කරා. දැන් අපේ රටට වෙලා තියෙන්නේ මොකක්ද අන්තිමට? ගෙදර ගියොත් අඹුනාසි මග හිටියොත් තානාසි. ඒ කතාව තමයි දැන් ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අවසානයේදී මේ හොර ආරක්ෂක ගිවිසුම් වල ප්‍රතිඵල විදිහට අද අපි ලොකු අනතුරකට මුහුණ පාලා තියෙනවා. මොකද දැන් අපේ විශේෂ ආර්ථික කලාපය තුළ මුහුදු කලාපය තුළ පැය 11කට විතර ආසන්න ප්‍රමාණයක් අයිරිස් ඩේනා කියන නෞකාව ජීවිතයත් මරණය අතර ලොකු සටනක් අරගලයක් කරා. ඔවුන් පුළුවන් තරම් උත්සාහ කරා ගාලු වරායට එන්න. නමුත් ආණ්ඩුව තීරණයක් ගන්න නැතුව කල්මැරීම තුළ මෙය තා බලවත් ඛේදවාචකයක් බවට පත් වුණා. ඉතින් ඒ වගේම තමයි මේ රටවල් 74 තුළ ඔය කියන හැම රටක්ම හිටියා. අවසානයේදී ඉන්දියාව ඒ වගකීම ගන්න ඕන. නමුත් අවසානයේදී අපේ රටට කරගැස්සුවා මේ අනතුර. ඒක නිසා මේ වන විට ඉතාමත් බලවත් විදිහට අපි අපේ ඒ ජාතික ආරක්ෂාව බිඳවැටීමින් තිබෙනවා. ඒ වගේම තමයි මේ වන විට මේ අපේ රට මේ high risk travel zone එකක් බවටත් පත් වෙගෙන යනවා. ඉතින් ඒක නිසා අපි දැක්ක මේ සමහර මාධ්‍යවල ජාත්‍යන්තර මාධ්‍යවල ඒ ගැන වාර්තා කරලා තිනවා. මේ අහගෙන ප්‍රශ්නයක් කරේ ගහගෙන දැන් මේ වන විට ලොකු බලවත් අනතුරකට පත් වෙමින් යනවා. ඉතින් ඒක නිසා ආණ්ඩුව දැනගන්න ඕන උසස් රාජ්‍යතාන්ත්‍රික භාවයකින් වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මොකද ඒවා මේ කැලේ පැනලා කැලෑ නීති අනුව වැඩ කරලා පැලවත්තේ නීති අනුව කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ රාජ්‍යතාන්ත්‍රික භාවිතාව වැදගත්. මොකද මේ වනතුරු අපි මේ ආණ්ඩුවෙන් දැක්කේ නැහැ එම උසස් රාජ්‍යතාන්ත්‍රික භාවයකින් වැඩ කරනවා. ඒ වගේම තමයි මේ භූදේශපාලනයේ තියෙන උපාය මාර්ගික කාරණා ගැන ලොකු අවබෝධයකින් වැඩ කරන බව පේන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ඉන්දියාව, චීනය, ඒ වගේම ඇමරිකාව ප්‍රධාන මේ රටවල් සියල්ලම මේ ඉන්දු පැසිෆික් කලාපය තුළ ඒ අයගේ උවමනාවන් පිළිබඳ ඒ අයගේ තියෙන මේ මැදිහත් වීම පිළිබඳ ඒ අය ඉදිරිපත් කරන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයකින් වැඩ කළ යුතුමයි.
එහෙම නොවුනොත් අනාගතයේ ඊටමම බලවත් විදියට ආර්ථික සහ ආරක්ෂක වශයෙන් දේශපාලන වශයෙන් අපි ලොකු අනතුරකටපත් වෙනවා. ඒක නිසා මේ ජනාධිපතිතුමාට මම කියනවා මෙතන ඉන්න කණ්ඩායම එහෙම නැත්නම් මේ මාලිමා ආණ්ඩුව ඔළුව උදුම්මවගෙන සියල්ල දත්තගේ හැසිරීම තුල වෙන්නේ අර මෝදිතුමා කරේ අත දාලා ඒ රටවල තියෙන ඔළුව කැක්කුම් අපේ කරට ගස්සන එක විතරයි. ඒක නිසා බලවත් නායකයෝ කරේ අත දානකොට දැනගන්න ඕන අපිට මොන වගේ අනතුරක් වෙනවද කියලා. එහෙම උපාය මාර්ගිකව එහෙම දැනුමක් තේරුම් නැතුව රට පාලනය කරන්න බෑ කියන එක තමයි මගේ අදහස.